හායි අවුවට වේලෙන වැස්සට තෙමෙන දවසක් ගෙවුණ විදිය බලමුද? ඔන්න මේ තියෙන්නේ මං අද දවසේ පටන් ගත්ත විදිය. ඉතින් එළිය හොඳටම වහිනවා සද්ද ඇහෙනවනේ. ඉතින් මෙන්න මේ විදියට කාමරේ අස් කරලා මල් පැලවලට වතුර ටිකක් දාලා මේ යන්න ලෑස්ති වෙන්නේ මගේ පුංචි ඕඩර් එකක් බාර දෙන්න. ඒ ගමන්ම මං ඔයාලව තව ලස්සන තැන් ටිකකට එක්කන් යනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. ඇත්තම කිව්වොත් අද මට කුරියර් එකේ වාහනේ මිස් වුණා. ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන මමම මේක අරන් ගිහින් ඔෆිස් එකට බාර දෙන්න කියලා හිතුවේ. පාර්සල් එක දීලා එන ගමන් මං මෙතන චුට්ටක් නතර වුණා. බලන්නකෝ අහසේ තියෙන ලස්සන ඔන්න ඊළඟට මම රස්තිය ආදුනේ මෙන්න මෙතන. මේ වගේ තැන්වල තමයි කොච්චර රස්තිය ආදු වුණත් ඇතිවීමක් නැහැ. පේනව නේද අහස? අනිවාර්යෙන්ම අද මම නාන එක ෂුවර්. කියලා වැඩි වෙලාවක් ගියේ නෑ. අතරම නෑවා. හොඳ එකෙන් නෑවා. ඊට පස්සේ මම තව තැනකට ආවා. මෙතනට එනකොට බලන්නකෝ අහස වෙනස කිසිම දෙයක් නොවන ගානට අහස වෙනස් වෙලා තියෙනවා. ඉතින් බලන්න සබාදහම හරිම පුදුමයි නේද? ඒ සබාදහම අස්සේ තියෙන ලස්සන මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ඒක ඇත්තටම කියන්න වචන නැති විෂයක් කියලා කිව්වොත් දවල් දවසම රස්තිය අඩු ගහලා ඔන්න දැන් තමයි වැඩ කරන ටයිම් එක. මේක තමයි මගේ සබ්ජෙක්ට් එක, හොබි එක, ජොබ් එක හැමදේම. මේ ඉන්න හාදේ ඇවිල්ලා ඒ වැඩවලට පුදුමාකාර උදව්වක් කියලා කියන්න පුළුවන් මොන දැක්කම. හැබැයි ඉතින් මෙයාගේ තියෙන එකම හොඳේ මෙයා අර අනිත් පූසෝ වගේ කාමරේ තියෙන බඩු පෙරලන්නේ අර එහෙම ඒ වගේ දඟ වැඩ කරන්නේ නැහැ. එයා දන්නවා මොන තරම් දේවල් පිරීලා තිබ්බත් ඒවට හානියක් නොවෙන්න ඒවස්සෙන් පැනලා යන්න. මෙයාගේ තියෙන එකම අවුල තමයි මෙයා මගේ පේපර්ස් වල අඩි තියෙනවා. බලල් අඩි. එහෙම නැත්තම් ෂෝක් පූසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ඇත්තටම වැස්ස දවසක් කියන්නේ හරිම කම්මැලි දවසක්. හැබැයි මං ආස කරන ගොඩක් දේවල් කරා. ඒ තමයි මේකේ හැදිච්චකම. දෙයක් කිව්වොත් ඒ විදිහටම අහනවා මොනවා නැතත්. වදනන් දෙනවා හොඳ එකෙන් ඉතින්. ඒ වුණාට කමක් නැහැ. එයා මගේ ලව් එකනේ. ඔන්න මේ වගේ තව චූරි වීඩියෝ එකකින් හම්බෙනකන් අපි අදට ගිහින් එන්නම්.